ඔන්න පෙරහැර කහිරෙන් මාරු වුණා. පෙරහැර බලන්න නම් ඉතින් ටිකක් රැඳිලා ඉන්න ඕනේ. මල් පෙරහැර ප්‍රධාන පාරෙන් ගිහිල්ලා මෙන්න පන්සල් පාරට හැරුණා. පන්සල් පාරේ දෙපැත්තෙම රූස්ස ගස්. ඉතින් ප්‍රධාන පාරේ අවුවේ ඇවිල්ලා මේගොල්ලන්ට හොඳ සිසිලසක් දුන්නා. දැන් ඉතින් හරිම සතුටින් යනවා සිසිලස විඳගෙන. ඔන්න බලන්නකෝ ඊළඟට මොනවද හම්බෙන්නේ කියලා. ඊළඟට ඉතින් සුන්දර වෙල්යායක්. උදේම වුණාට ඉර පායලා තිබ්බට ඒගොල්ලන්ට ටිකක් රස්නේ වැඩි. ඉතින් ඉර පායලා තියෙනකොට හේව නැල්ල වැටෙනවා. ඉතින් සෙවණලි පාඩමක් කියලා දෙන්න ඕන. සමහර සෙවණලි උසයි, සමහර සෙවණලි කොටයි, සමහර ඒවා දඟලනවා. ඔන්න ඒත් එක්කම මේ වෙල්යායයි පන්සලයි සුන්දර කරපු දර්ශනයක් දැක්කා. ඒ තමයි මේ අරලිය ගහ. මේ පැත්තටම හරියට ආභරණයක් වගේ. ඔන්න දැන් හිමින් යනවා. මේගොල්ලෝ හිතනවා ඇති අපේ අම්මලා එක්ක ආවනම් අපි වඩාගෙන යනවා කියලා. සෑහෙන දුරක් පයින් ආවා. ඉතින් දැන් නම් පන්සල පේන තික් මානික වගේ ඉන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට ටිකක් සතුටක් දැනෙන්නේ නැති සෑහෙන දුරක් පයින් යමිලා. සමහර අය දුවගෙනම යනවා. ඔන්න අපේ පෙරහැර නම් දැන් ඉවර වෙන්න ළඟයි. ඒත් එක්කම මෙන්න මෙයාලා පෙරහැර පටන් ගන්න හදනවා වගේ. ඒගොල්ලෝ මේ අපේ සේසත් මල් කොඩි අරන් පෙරහැරක් යනවා වගේ. නෑ පෙරහැරක් යන්න නෙමෙයි. මේවල ගහලා තියෙන මල් පෙරසිට ගහලා තියෙන ගස්වැබ් කොළවල. ගස්වැබ් ගෙඩිවල. ඉතින් ඒව කන්න වෙන්නේ නැති. මේ දර්ශන ඔක්කොම ඉවර වෙලා අපි ආපහු ආව පන්සලේ. එතකොට තමයි මේගොල්ලන්ට තවත් සුන්දර දර්ශනයක් දකින්න ලැබුණේ. කොල්ලෝ ටික මොනවා හිතනවද? මේ බෝක්කුවෙන් වතුරට පනින්න තිබ්බනම් හොඳයි කියලා හිතනවා ඇති. අපි පොඩි කෙල්ලෝ ටික නම් ඉතින් මාළු ගැන හිතනවා ඇති හිටපු. අය දවසක හම්බෙමු.